බුණසිවා අද අපි මේ යන්නේ බ්‍රාෂවල තියෙන ඩ්‍රැකියුලා කාසල් එක බලන්න. ගොඩක් අය කියනවා ඩ්‍රැකියුලා කාසල් එක ලස්සනයි කියලා. හැබැයි ඇත්තටම යනකොට තමයි තේරෙන්නේ මාර ලස්සනයි කියලා. ඒ ලොකේෂන් එක, ඒ වෙදර් එක මාර විදියට ඇඟට දැනෙනවා. ඉතින් ගොඩාක් ක්‍රවුඩ් එකක් හිටියා. මම අහලා තිබ්බේ නම් වින්ටර් සීසන් එකේ තමයි ක්‍රවුඩ් එක වැඩි කියලා. ඉස්සෙල්ම අපි ගියේ හිස්ටරි එක බලන්න. ඒකේ ඉන් ඩීටේල්ස් ඔක්කොම තිබ්බා හිස්ටරි එකේම. ඉතින් ඊට පස්සේ අපි ඒවල තිබ්බ සුවනීස්, ඒ වගේම ස්ටැචුස් ඒක ඔක්කොම බැලුවා. ඇත්තටම මාර ලස්සනයි. ඒගොල්ලෝ විස්තර කරලා ඔක්කොම දෙනවා. අපිට කැමති නම් ටුවර් ගයිඩ් කෙනෙක්ව ගන්න පුළුවන්. අපි නම් ගත්තේ නැහැ. අපි නිකන් බලලා ඒකේ ඩීටේල්ස් තියෙනවා ඒවා කියව ගන්න පුළුවන්. ඇත්තටම මාර ක්‍රවුඩ් එකක් හිටියේ. බලන්නකො මාරම ලස්සනයි. මේකේ ටිකට්ස් වර්ග නම් ගොඩක් තියෙනවා ගයිස්. අපි ගත්තේ රොයල් ටිකට් එක මොකද අපේ කට්ටිය වැකේෂන් එකට ආපු හින්දා මගේ ආන්ටි අංකලුයි අපි ඉතින් ඒගොල්ලන් එක රොයල් ටිකට් එක තමයි ගත්තේ. දැන් මොකද මේ රොයල් ටිකට් එකෙන් පල්ලහැටම ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. මොකද පොළවේ යට වුණත් මේගොල්ලෝගේ දේවල් තියෙනවා. දැන් ඔය තියෙන්නේ මේ සුවනීස් වගේ තමයි ඒගොල්ලෝ තියන් ඉන්නේ හැමදේම. මාරම view එකක් තියෙන්නේ guys. දැන් ඔය අපි ඉන්නේ පොළවේ යටට යන්න. ඔය ලොකේෂන් එක මාරම ලස්සනයි බලන්නකෝ. මාරම ක්‍රවුඩ් එකක් ඉන්නේ සමෝ එකේ. දැන් ඔය ඉන්න අපේ පොළව යට ඒගොල්ලෝ ඒවා මාර විදියට පැහැදිලි කරලා දෙන්නේ. ඔය දැන් අපි පල්ලහැට යන ගමන් ඉන්නේ තව. ගොඩක් පරණයි ඒ බඩු. මාරම ලස්සනයි. ක්වොලිටි එක ඒ වගේම ඒගොල්ලෝ මාර විදියට පරිස්සම් කරනවා. ඒ කියන්නේ ෆොටෝ එකක් ගද්දී වුණත් ඒවා ගොඩක් අල්ලන්න කරන්න දෙන්නේ නැහැ. ඔය තියෙන්නේ ඒගොල්ලෝ ඔය ඒකෙන් පෙන්නන්නේ ඔය වෝස් වලට ගියාම ඒගොල්ලෝ තරඟ කරන විදිය වලට ගෙනියන ආයුධ ඒවා තමයි. ගොඩක් ක්‍රවුඩ් එක නම් ටිකක් වැඩි. ඔය තියෙන්නේ ඒ කාලේ දඬුවම් දුන්නේව කියලා තමයි ඒගොල්ලෝ අපිට කිව්වේ නා. ඒවල නෝට් එකකුත් දාලා තියෙනවා. මේ තියෙන ඒ කාලේ දඬුවම් දුන්න විදි. මෙයා තමයි රජතුමා කියලා කියන්නේ. ඇත්තටම දැන් කාලෙත් මේ වගේ දඬුවම් තිබ්බනම් හොඳයි කියලාත් හිතෙනවා මට. ඩ්‍රැකියුලා එක තැන් වලින් මතුවෙලානේ. පොඩ්ඩක් මගේ වොයිස් එක ඉස්සරහට ඇහෙනවා වැඩි. මොකද මම ඩ්‍රැකියුලාව එක තියටර්ස් වලදී හොයනවා. මොකද එයාගේ වීඩියෝ එක තියටර් එකක තියෙනවා එකපාරම නැති වෙනවා. ඒකනේ තමයි වොයිස් එක ටිකක් ඇහෙයි. මේ මොකද මට හිතුණා ඔයාලට වොයිස් රෙකෝඩ් එක වැඩි කරලා දෙන්න. මොකද ඒගොල්ලන්ගේ ඒ අපිට බලන්න තියෙන තැනදී ඇහෙන මියුසික් එක වොයිස් එක එහෙම ටිකක් මේ අමුතු ෆීල් එකක් දැනෙනවා. ඒක නිසා ඇත්තටම කිව්වොත් හොඳයි මේකේ ටිකට් ප්‍රයිසස් දෙකකට තුනකට වගේ යනවා. ඒ වගේම එක ටයිම්ස් ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවා මේ වින්ටර් සීසන් එකේ සමර් සීසන් එකේ කියලා දෙකකට. මම ලින්ක් එක පල්ලෙහෙන් දාන්න ඕගොල්ලන්ට ඔන්ලයින් ටිකට් බුක් කරගන්න ඕනේ. ඒව ටිකත් එක්කම දැන් අපි ආයෙම ඩ්‍රැකියුලා ඉන්නවාද කියලා බලන්න. ඔය ඉන්නේ. එයා තමයි ඩ්‍රැකියුලා. එයා එකපාරම එනවා එකපාරම නැති වෙනවා. ඊට පස්සේ අපිට ඉස්සරහෙන් තියෙනවා ඒ කියන්නේ අපි ගත්ත ටිකට් එකට අපිට අන්තිමට ස්වර්ණ එකක් හම්බෙනවා. මේ ඩ්‍රැකියුලාත් එක්ක ෆොටෝ එකක ඉන්නවා වගේ. ඔය තියෙන්නේ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ සේල් කරන්න ඒගොල්ලෝ දාලා තියෙන අපිට කැමති නම් බයි කරන්න පුළුවන් වෙනවා. හැබැයි මම හිතනවා හොඳ අත්දැකීමක් කියලා. ඔයාලා
ඔයාලට පුළුවන් ඇවිල්ලා කැමති නම් බයි කරලා ගන්න මේවා සුවනිකක් විදියට මතක තියාගන්න. ඒ වුණාට අන්තිමට මම පෙන්නන්නම් අපි ගත්ත ෆොටෝ එක. මේ තියෙන අපේ ෆොටෝ එක. ඔයාලට පුළුවන් අපිත් එක්ක දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙන්න. බයි බයි.